මම ඔයාට ස්වභාව ධර්මයේ තියෙන භයානකම කතාවක් කියන්නද. ඔයා දන්නවද කොහා ගැන. ඔවට අවුරුදු කාලට ලස්සනට සින්දු කියන කුරුල්ලා. අපි හිතන්න වූ හරිම අහිංසකයි කියලා නේද. හැබැයි යාලෝනේ කොහා කියන්නේ ස්වභාව ධර්මයේ ඉන්න ලොකුම වංචාකාරයා. කොහා කවදාවත් උගේම කියලා කූඩුවක් හදාගන්නේ නැහැ. ඌ කරන්නේ මොකක්ද? ඌ හොරෙන්ම ගිහින් කපුටගේ කූඩුවේ බිත්තර දානවා. කපුට මේක දන්නේ නැහැ. කපුට හිතන්නේ මේ මගේම දරුවෝ කියලා. ඌ තමන්ගේ කෑම වේල නොකා අර කොහාගේ බිත්තර රකින්නෝ. හැබැයි නියම ඛේදවාචකයේ පටන් ගන්නේ පැටව එළියට ආවම. කොහාගේ පැටියා ඉපදුණු ගමන් කරන්නේ මොකද්ද දන්නවද? ඌට තාම ඇස් පේන්නෙත් නැහැ. පිහාඩුත් නැහැ. ඒත් ඌ කරන්නේ කූඩුවේ ඉන්න අනිත් ඇත්තම කපුටු පැටවුන්ට පයින් තල්ලු කරලා කූඩුවෙන් බිමට දාන එක. අන්තිමට කූඩුවේ ඉතුරු වෙන්නේ කොහා පැටියා විතරයි. මෝඩ කපුටා තමන්ගේ දරුවෝ මරපු එකාටම කෑම කව ඌව ලොකු කරනවා. මචං මේ කතාව මම කිව්ව කුරුල්ලෝ ගැන උගන්වන්න නෙවෙයි. මේක තමයි අද අපේ සමාජයේ ඇත්තම தත්ත්වය. ඔයාගේ ජීවිතෙත් ඔයා ළඟම සමහර විට ඔයාගේ හොඳම යාළුවා විදිහට, ඔයාගේ ආදරවන්තයා විදිහට, නැත්නම් ඔයාගේ නෑදෑයෙක් විදිහට අර කොහා වගේ මිනිස්සෙක් ඉන්න පුළුවන්. එයා පිටින් පෙන්නන්නේ එයා ඔයාට මාර ආදරේ කියලා. හැබැයි යටින් එයා හිමින් ඔයාගේ සතුට, ඔයාගේ දියුණුව, ඔයාගේ පෞරුෂය කූඩුවෙන් බිමට තල්ලු කරනවා. ඔයාට තේරෙන්නවත් නැහැ ඔයා විනාශ වෙනවා කියලා. ඔයා හිතන්නේ මේ මගේ හොඳම යාළුවනේ කියලා. මේකට මනෝවිද්‍යාව කියන්නේ ඩාර්ක් සයිකොලොජි. එහෙම නැත්නම් අඳුරු මනෝවිද්‍යාව කියලා. නාසිසිස්ලා ඒ කියන්නේ තමන් ගැන පමණක් සිතන්නන් සෝෂියෝපාත්ස්ලා වගේ විශේෂහිත මිනිස්සු පාවිච්චි කරන ආයුධ තමයි මේවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ වෙස්මූණු ගලවන හැටි. එයාලා ඔයාව පාලනය කරන්න පාවිච්චි කරන ලේවලටත් නොදැනී ශරීරගත වෙන මානසික විෂ වර්ග 5ක් ගැන මම අද ඔයාලට කියලා දෙනවා. මේ විනාඩි කිහිපය මට දෙන්න. සමහර විට මේක ඔයාගේ ජීවිතේ බේරගන්න විනාඩි කිහිපය වෙන්න පුළුවන්. අපි යමු මේ අඳුරු ලෝකයට ලයිට් එකක් ගහන්න. හරි. අපි පටන් ගමු භයානකම ආයුධයෙන්. මේකට කියන්නේ ගෑස් ලයිටිං කියලා. මේක තේරුම තමයි කෙනෙක්ගේ සිහිබුද්ධිය විකෘති කිරීම. මේක කරන කෙනා උත්සාහ කරන්නේ ඔයාට ඔයා ගැනම සැකයක් ඇති කරන්න. උදාහරණයක් කියන්නම්. ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාට බොරුවක් කියලා මාට්ටු වෙනවා. ඔයා එක අහන්න යනවා. ඇයි ඔයා එදා එතනට ගියේ නැහැ කිව්වේ? සාමාන්‍ය කෙනෙක් නම් සමාව ගන්නවා. හැබැයි ගෑස් ලයිටර් කෙනෙක් කරන්නේ මොකක්ද? එයා එකපාරටම කේන්ති ගන්නවා. එයා කියනවා ඔයාට පිස්සුද? මම කවදද එහෙම කිව්වේ? ඔයාට මොකක් හරි මානසික ලෙඩක්ද? ඔයාට දේවල් මැවිලා පේනවද? එයා එක කොච්චර විශ්වාසයෙන් කියනවා නම් අන්තිමට ඔයාට ඔයා ගැනම සැක හිතෙනවා. අනේ මන්දා මට වැරදිලා ඇහුනද දන්නේ නැහැ. මම නිකන් යාව සැක කළා නේද? අන්තිමට වැරද්ද කරපු එයා පැත්තක ඉද්දී ඔයා එයාගෙන් සමාව ගන්නවා. මේක දවසක් දෙකක් නෙවෙයි. අවුරුදු ගාණක් සිද්ධ වුණාම මොකද වෙන්නේ? ඔයාගේ ආත්ම විශ්වාසය කුඩු පට්ටම් වෙනවා. ඔයාට තනියම තීරණයක් ගන්න බැරි වෙනවා. මම ගන්න තීරණේ වැරදි ඇති කියලා ඔයා හිතනවා. ඔයා සම්පූර්ණයෙන්ම එයා මත යපෙන රූකඩයක් බවට පත් වෙනවා. පරිස්සම් වෙන්න. කවුරු හරි කෙනෙක් නිතරම ඔයා හරි සංවේදී වැඩි, ඔයාට විහිළුවක්වත් තේරෙන්නේ නැහැ, ඔයාට පිස්සු කියලා කියනවා නම් පොඩ්ඩක් කල්පනා කරන්න. එයා හදන්නේ ඔයාගේ රියැලිටි එක වෙනස් කරන්න. ඔයා දැක්ක දේ ඇත්ත. ඔයාට ඇහුණ දේ ඇත්ත. ඔයාගේ මතකයේ විශ්වාස කරන්න. එයාට ඉඩ දෙන්න එපා ඔයාගේ ඔළුව අස්සේ ගේම් ගහන්න. දෙවෙනි විෂ වර්ගය. මේක තමයි හැමෝම අහුවෙන උකුල. මේකට කියන්නේ ලව් බෝම්බින් කියලා. සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව අඳුරගෙන ආදරය කරන්න කාලයක් යනවනේ. හැබැයි මේ ටොක්සික් මිනිස්සු එහෙම නැහැ. යාලා ඔයාගේ ජීවිතේට කඩාගෙන පනිනවා. මුල් සතියෙම ඔයා තමයි මම හොයපු කෙනා. අපි කසාද බඳිමු. ඔයා නැතුව බන්ට බෑ. එයා ඔයාට මල් ලැබනවා, පෑගි දෙනවා, දවසම මැසේජ් කරනවා, ඔයාව උඩින්ම තියනවා. ඔයාට හිතෙනවා අම්මෝ මම මොනවා කරාටද මෙච්චර හොඳ කෙනෙක් ලැබුණේ කියලා. හැබැයි මචං පරිස්සම් වෙන්න. ඇත්ත වෙන්න බැරි තරම් හොඳයි නම් ගොඩක් වෙලාවට ඒක ඇත්ත නෙවෙයි. මේක හරියට දීවරයෙක් මාළුවෙක් අල්ලන්න බිලි කොක්කකට දාන ඇමක් වගේ. මාළුවා ඇම කෑවට පස්සේ දීවරයා තව ඇම දානවද? නෑ. මාළුවා අහු වුණාට පස්සේ
අර ආදරේ අර සැලකිල්ල එක පාටම අතුරු දහම් වෙනවා. ඊට පස්සේ පටන් ගන්නේ වදදීම. ඔයා අහනවා ඇයි ඔයා දැන් වෙනස් වෙලා කියලා. එයා කියනවා ඔයා ඉස්සර වගේ නෙමෙයි. ඒකයි මම වෙනස් වුනේ කියලා. දැන් ඔයා දඟලනවා අර මුලදී තිබුණ ආදරේ ආපහු ගන්න. ඔයා යාට වහලෙක් වෙනවා. මතක තියාගන්න යාළුවනේ. නියම ආදරේ හිමින් ගලාගෙන යන ගඟක් වගේ. ඒක සුනාමියක් වගේ කඩාගෙන එන්නේ නැහැ. කවුරු හරි ඔයාව දවස් දෙකෙන් අහසට උස්සනවා නම් බලාගෙන ඉන්න. එයා ඊළඟ දවසේ ඔයාව පොළවේ ගහන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. කාලය ගන්න. ඉක්මන් වෙන්න එපා. තුන්වෙනි විෂය වර්ගය. මේක තමයි අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ පවා නොදැනුවත්ව පාවිච්චි කරන ආයුධය. මේකට කියන්නේ ගිල්ට් ට්‍රිපින්. එහෙම නැත්නම් වරදකාරී හැඟීමක් ඇති කිරීම. සරලව කිව්වොත් ඔයාලව වැඩක් කරගන්න ඔයා පව්කාරයෙක් කියලා ඔයාටම හැඟවෙන විදියට කතා කිරීම. උදාහරණයක්. ඔයාට යාළුවෝ එක්ක පොඩි ට්‍රිප් එකක් යන්න ඕනේ. අම්මා කියනවා හා ඉතින් යන්න. අපි ගැන බලන්න කවුරුත් නෑනේ. අපි ලෙඩ වෙලා මැරිලා ගියත් කාටද දුක? ඔයා ගෙහින් සතුටින් ඉන්න. ඔයාට යන්න පුළුවන්ද? බෑ නේද? ඔයා ගියත් ඔයාට සතුටු වෙන්න බෑ. ඔයාගේ හිතට වද දෙනවා අපෝ මම මාර නරක පුතෙක්. මම මාර නරක දුවෙක් කියලා. අන්තිමට ඔයා ට්‍රිප් එක කැන්සල් කරනවා. අම්මා දිනු. සම්බන්ධතාවලදීත් මෙහෙමයි. මම ඔයා වෙනුවෙන් මගේ යාළුවෝ තරහ කරගත්තා. මම රස්සාවත් අතහැරියා. ඒත් ඔයාට බැරිද මම වෙනුවෙන් ඔය ඇඳුම අඳින්නේ නැතුව ඉන්න? මේක ආදරේ නෙවෙයි මචං. මේක ඉමෝෂනල් බ්ලැක්මේල්. හැඟීම් මගින් බියවද්දන එක. නියම ආදරේදී කෙනෙක් දෙයක් කැප කරන්නේ යාගේ කැමැත්තෙන්. ඒක කියලා කරලා අනිත් කෙනාව ණයකාරයෙක් කරන්නේ නැහැ. කවුරු හරි ඔයාට මතක් කරලා දෙනවා නම් මම උඹට අරක කළා මේක කළා කියලා එයා උදව් කරලා දෙන්නේ ආදරේට නෙවෙයි. එයා කරලා තියෙන්නේ බිස්නස් එකක්. එයා දැන් ඒකෙන් ණය වාරිකේ ඔයාගෙන් ඉල්ලනවා. මේකට අහු වෙන්න එපා. කෙනෙක් ඔයාට වරදකාරයෙක් වගේ හැඟෙන්න සලස්සනවා නම් කෙලින්ම කියන්න. ඔයා ඔය හදන්නේ මගේ හිත රිද්දලා ඔයාට ඕන දේ කරගන්න. ඒක හරියන්නේ නෑ. එයාගේ ගේම් එක ඔයා දැක්ක කියලා එයාට පෙන්වන්න. එතකොට එයා බය වෙනවා. හතරවෙනි විෂය වර්ගය. මේක තමයි ලෝකේ දක්ෂතම රංගපෑම. පින්දිතයා වීම. මේ වගේ මිනිස්සු කවදාවත් තමන්ගේ වැරද්දක් පිළිගන්නේ නෑ. මොන දේ වුණත් වැරද්ද වෙන කෙනෙක්ගේ. යාලා හැමතිස්සෙම අහිංසකයි. ලෝකෙම එයාලට විරුද්ධයි. හිතන්න ඔයාගේ යාළුවෙක් ඉන්නවා. එයාට හැමදාම ප්‍රශ්න. බොස් මට බනිනවා, ගෙදරින් මට වද දෙනවා, කෙල්ල මාව තේරුම් ගන්නේ නැහැ. ඔයාට එයා ගැන මාර දුකයි. ඔයා යාට උදව් කරනවා. හැබැයි ටික කාලයක් යද්දී ඔයාට තේරෙනවා මේ හැම ප්‍රශ්නයකටම මුල එයාමයි කියලා. බොස් බනින්නේ එයා වැඩ කරන්නේ නැති නිසා. කෙල්ල බනින්නේ එයා බොරු කියන නිසා. හැබැයි එයා ඒක පිළිගන්නේ නැහැ. ඔයා එයාගේ වැරද්දක් පෙන්නපු ගමන් එයා කරන්නේ අඬන එක. ඔයත් මට බනිනව නේද? මම දැනගෙන හිටියා කවුරුත් මට ආදරේ නැහැ කියලා. මම මැරුණම තමයි ඔයාලට මගේ අගේ තේරෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඔයා වැරද්ද පෙන්වන්න ගිය කෙනා අන්තිමට එයාගේ කඳුළු දැකලා ඔයාම එයාගෙන් සමාව ගන්නවා. අනේ සොරි බං, අඬන්න එපා. එයා දිනුම්. මචං මේ වගේ මිනිස්සු හරියට කළු කුහර වගේ. එයාලා ඔයාගේ ශක්තිය, කාලය, සල්ලි ඔක්කොම උරාබනවා. ඔයා කොච්චර උදව් කළත් එයාලව ගොඩ ගන්න බෑ. මොකද එයාලට ඕනේ ගොඩ එන්න නෙවෙයි. එයාලට ඕනේ අනුකම්පාව විතරයි. අනුකම්පාව කියන්නේ එයාලගේ මත්ද්‍රව්‍ය. මේ වගේ අයව දැක්ක තැන මග ඇරලා යන්න. නැත්නම් ඔයත් ඒ වලේම වැටෙනවා. පස්වෙනි සහ අන්තිම විෂය. මේක තමයි අපිව දාලා ගියපු කෙනෙක්ව අමතක කරන්න බැරි හේතුව. මේකට මනෝවිද්‍යාව කියන්නේ ඉන්ටර්මිටන්ට් රීඉන්ෆෝස්මන්ට් කියලා. මේක තේරුම් ගන්න මම උදාහරණයක් කියන්න. හිතන්න ඔයා සූදු කෙලෙන තැනකට යනවා. ඔයා මැෂින් එකකට සල්ලි දානවා. ඔයා දන්නවනම් මම 10 පාරක් සල්ලි දැම්මොත් අනිවාර්යයෙන්ම එක පාරක් දිනනවා කියලා. ඒක කිසි ආතල් එකක් නෑනේ. සූදුවේ තියෙන ආතල් එක තමයි දිනන්නේ කවදද කියලා දන්නේ නැති එක. සමහර විට ඊළඟ පාර දිනයි. සමහර විට 10 පාරක් පරදී. අන්නේ අවිනිශ්චිත බව නිසා තමයි මිනිස්සු ගෙවල් දොරවල් උකස් තියලා සූදු කෙලින්නේ. ඩෝපමින් වැඩි වෙන්නේ එතකොටයි. අපේ ජීවිතේ ඉන්න සමහර ටොක්සික් මිනිස්සුත් මේ වගේ. යාලා හැමදාම නරක නෑ. යාලා දවස් 3ක් ඔයාට බනිනවා. ගණන් ගන්නේ නැතුව ඉන්නවා. 4 වෙනි දවසේ යාලා එකපාරටම මාර හොඳ වෙනවා. මාර ආදරේ වෙනවා. ඔයාට හිතෙනවා
තැක්කනේ යා ඇත්තරම හොඳයි කියලා පහුවදා ආය බනිනවා. ඔයා ඉන්නේ හරියට කැසිනෝ එකක වගේ. වා බලන් ඉන්නවා අදයා හොඳ වෙයිද හෙට හොඳ වෙයිද කියලා. අර කලාතුරකින් ලැබෙන ආදරේ ටික නිසා වා දිගටම යා ළඟ රැඳෙනවා. යා දිගටම නරක වුණා නම් වා දාලා යනවා. දිගටම හොඳ වුණා නම් ඒකේ අගයක් නැහැ. මේ හොඳ සහ නරක මාරුවෙන් මාරුවට දීම තමයි ඔයාව ඇබ්බැහි කරවන්නේ. මචං මේක ආදරේ නෙවෙයි. මේක ඇබ්බැහියක්. කෙනෙක් ඔයාට ආදරේ නම් යාගේ ආදරේ ස්ථාවරයි. අද හොඳ වෙලා හෙට නරක වෙනවා නම් එතන තියෙන්නේ මානසික ගේම් එකක්. මේ මැෂින් එකෙන් සල්ලි එන්නේ නැහැ. දැම්ම නැගිටලා ගෙදර යන්න. ඉතින් යාළුවනේ අද අපි කතා කළේ ඔයාගේ වටේ ඉන්න වෙස් මූණු දාගත්ත මිනිස්සු ගැන. මේ දේවල් දැනගත්තම ඔයාට මැජික් එකක් වගේ දෙයක් පෙනේ. කවුරු හරි ඔයාට මේ ගේම් එකක් ගහන්න හදද්දි ඔයාට ඒක පේන්න ගන්න. මූ මේ ගෑස් ලයිට් කරනවා නේද? මෙයා මේ වික්ටිම් කාඩ් එක අදිනවා නේද? ඔයාට ඒක පෙනුන ගමන් ඒකේ බලය නැති වෙලා යනවා. ඔයාට hina යනවා. මට ඔය ගේම්ස් අල්ලන්නේ නෑ මචං කියලා ඔයාට හිතෙනවා. එදාට ඔයා නිදහස්. මේ වීඩියෝ එක බලලා ඔයාට එක මිනිස්සෙක්ව හරි මතක් වුණා නම් ඔයාට හිතුණා නම් අම්මෝ මම බේරුණා කියලා පහලින් මම නිදහස් කියලා කමෙන්ට් එකක් දාන්න. මම බලනවා කී දෙනෙක් මේ මානසික උගුල් වලින් එළියට ආවද කියලා. මේ වගේ ජීවිතේ දිනන සයිකොලොජි රහස් සරල සිංහලෙන් දැනගන්න සයිකොලොජි ඉන් සිංහල සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට ෂෙයා කරන්න. සමහර විට යාළුවත් මේ වගේ විශ්ව මිනිස්සු මැද හිර වෙලා ඉන්නවා ඇති. පරිස්සමින් ඉන්න. බුද්ධිමත්ව ඉන්න. ජය වේවා.